මෙඩිටේෂන් ජීවිතයේ කොටසක් කරගන්න. ආහාර පාන වගේම භාවනාවත් ජීවිතයේ කොටසක් කරගන්න උත්සාහ කරන්න. එවිට ජීවිතය පහසුවෙන්ම දිනන්න. ජීවිතේ ඔබ අවශ්‍ය කරන ප්‍රාර්ථනා කරන දේවල් ටිකම ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා භාවනාවේ සෝය අත්විඳින්න. භාවනාවේ සතුට අත්විඳින්න. විශ්වයේ සෝය අත්විඳින්න. යම් දේවල් ඔබට දැනෙනවා. අහින්න නම් නැහැ. නමුත් ඔබට දැනෙනවා ශරීරයේ හුස්ම ඉහළට පහළට යන බව ඔබට දැනෙනවා. ඔබේ පපු ප්‍රදේශය ඉහළට එනවා, පහළට යනවා. එහෙම නැත්නම් උදරය ඉහළට එනවා, පහළට යනවා. ඔබේ ශරීරයේ දැනෙන්නේ ඒ පමණයි. ඔබ හොඳින් අවධානය යොමු කරනවා මේ ශරීරය තුළ ඒ සිද්ධ වෙන සිදුවීම් වෙත. එහෙම නැත්නම් ඒ දැනෙන දේවල් වෙත අවධානය යොමු කරනවා. ඔබට දැනෙන්නේ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය පමණයි. හුස්ම ඉහළට ගැනීමත් හුස්ම පහළට හෙලීමත් පමණක් ඔබට දැනෙනවා. ඔබ අවධානය ඒ වෙත රඳවන්න. හුස්ම ඉහළට එනවා, හුස්ම පහළට යනවා. ඇතැම් විට භාවනාවට ආධුනික කෙනෙක් නම් මෙලෙස අවධානයෙන් ඉන්න විට සමහර වෙලාවට පිටතින් එන ශබ්දවලට ක්ෂණිකව සිත දුවන්න පුළුවන්. පිටතින් දැනෙන දේවල් වලට සිත යොමු වෙන්න පුළුවන්. ඒට ඉඩ හරින්න. පිටතින් ඇහෙන ශබ්දයක් වෙත ඔබේ සිත යොමු වුණා නම් නැවත වතාවක් අවධානයෙන්ම ඒ ශබ්දයේ කුමක්ද කියන එක අවබෝධ කරගන්න. ඉන් අනතුරුව නැවත ශරීරයේ වෙත සිත පිහිටවන්න. ඒ විට නැවතත් ඔබට දැනෙනවා හුස්ම ඉහළට ගන්න බව, හුස්ම පහළට හෙළන බව. ශරීරයේ උදරය හෝ පපු පෙදෙස පමණක් ඉහළට හෝ පහළට යන බව ඔබට දැනෙනවා. එය හොඳින් අධ්‍යයනය කරන්න, අවධානය කරන්න. හුස්ම ඉහළට ගැනීම, පහළට ගැනීම. ඔබේ හුස්ම ඉහළට ගන්නවා, පිට කරනවා, ඇතුළට ගන්නවා. ශරීරය තුළ පපුව ප්‍රදේශය, උදරය ඉහළට එනවා, පහළට යනවා. ඒ හැරුණකොට සමස්ත ශරීරයම හරිම සැහැල්ලුවෙන් තිබෙන්නේ. ඒ හුස්මේ වෙතම ඔබේ අවධානය යොමු කරන්න. නැවත සිත යම් කාරණයකට හුස්මෙන් පිටස්තරකට දෙනකට ගියොත් හොඳින් බලාගෙන ඉන්න ඒ සිත දිහා. කොහොමද සිත දුවන්නේ? හිතට දුවන්න ඉඩ හරින්න. එය දැනගන්න. ඊට පස්සේ නැවත හුස්ම වෙතට අවධානය අරන් ඉන්න. ඒ තාම ප්‍රීතියෙන් යුක්තව, මෛත්‍රියෙන් යුක්තව සිදු කරන්න. සිත දුවනවා කියලා තරහක් ඇති කරන්න එපා. ඔබටම චුට්ටි මට සිනහවක් නැගේවි. මගේ සිත මං අවධානය යොමු කරලා තියෙන්නේ හුස්ම වෙත. හැබැයි හිටපු ගමන් දුවනවා මේ පැත්තට, හිටපු ගමන් දුවනවා අර පැත්තට කියලා ඔබට මද සිනහවකුත් ඇති වේවි. ඒ ප්‍රීතියෙන් යුක්තවම සිත නැවත වතාවක් හුස්ම වෙත අරන් ඉන්න. නැවතත් එසේ සිත වේවි. නැවතත් ඔබ දැනගන්න සිත
යම් යම් ස්ථානවලට දුවන බව.